10 වෙනි ප්‍රශ්නේ blood transfusion is effective if the receiver has a blood group that have antibodies against the donor's blood antigen. හරි. අපි මේකට උත්තරේ හොයන්න කලින් බලමු මොනවාද මේ තියෙන්නේ කියලා. හරිද? මේ පළවෙනි පින්තූරේ තියෙන්නේ blood groups උයි ඒ වගේ තියෙන antigens උයි. බලන්න මේ තියෙන්නේ blood group O එක. එයාගේ කිසිම antigen එකක් නැහැ. blood group A එකේ antigen A ඉන්නවා. blood group B එකේ antigen B තියෙනවා. AB එකේ antigen B A තියෙනවා. එතකොට මේ ඇන්ටිබොඩීස් මොනවද තියෙන කියලා බලමු. ඒක බලන්න නම් මෙන්න මේ ටේබල් එක බලන්න වෙනවා. බලන්න මෙතන ඇන්ටිජන් A එක. ඒ කියන්නේ බ්ලඩ් ගෲප් A එකේ කට්ටියට තියෙන ඇන්ටිබොඩීස් මොනවද? ඇන්ටිබොඩි A තමයි. ඇන්ටිබොඩි B තියෙන්නේ. ඇන්ටිජන් A ට ඇන්ටිබොඩි B. ඇන්ටිජන් B ට ඇන්ටිබොඩි A. ඇන්ටිජන් AB. ඒ කියන්නේ බ්ලඩ් ගෲප් AB කට්ටියට නිකුත් ඇන්ටිබොඩීස් නැහැ. එතකොට O එකේ අයට ඇන්ටිජන්ස් නැහැ. හැබැයි ඇන්ටිබොඩි වර්ග දෙකම තියෙනවා. හරිද? දැන් අපි බලන්න ඕනේ මේවා මේ කියන්නේ බ්ලඩ් ගන්න කෙනාගේ දෙන කෙනාගේ බ්ලඩ් ගෲප්ස් ගැලපෙනවද කියලා. එහෙම නැත්නම් අපි කියන්නේ කම්පැටිබිලිටි එක බලන්න ඕනේ. එහෙම නැත්නම් කොඇගුලේෂන් එකක් වෙනවා. කැපිගැසීමක් වෙනවා. එතකොට බලමු අපි මෙතන දැන් හිතන්නකෝ මෙතන ඉන්න ඒ බ්ලඩ් ගෲප් A තියෙන මිනිස්සෙක්. එයාට ඕනේ බ්ලඩ් කාගෙන් හරි බ්ලඩ් ඕනේ. එතකොට හිතන ඕනේ කෙනෙක්ට ගිහලා එයාට බ්ලඩ් දෙන්න බෑ. ලේ වර්ග දෙක ගැලපෙන්න ඕනේ. එහෙනම් දැන් බලන්න මෙයාගේ දැන් බ්ලඩ් දැන් කාටද ඕනි වෙලා තියෙන්නේ? A කියන මනුස්සයට. ඒ කියන්නේ බ්ලඩ් ගෲප් A තමයි බ්ලඩ් ගෲප් A කියන කෙනාට තියෙන කෙනාට තමයි මේ මොනවාද ලේ ඕනි වෙලා තියෙන්නේ. එහෙනම් මෙයාට ගැලපෙන බ්ලඩ් දෙන්න ඉන්නේ කවුද කියලා බලමු. හරිද? එතකොට දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ බ්ලඩ් ගෲප් A කෙනාට තියෙන ඇන්ටිබොඩි එක. ඇන්ටිජන් එක නෙමෙයි ඇන්ටිබොඩි එක මතක තියාගන්න. ඒ කියන්නේ ගන්න කෙනාගේ ඇන්ටිබොඩි එක මතක තියාගන්න. බ්ලඩ් ගෲප් A කෙනාගේ ඇන්ටිබොඩි එක මොකද්ද? ඇන්ටි B. ඇන්ටි B තමයි එයාගේ ඇන්ටිබොඩි එක. ඇන්ටි B කියන්නේ මොකද්ද? නිකන් ඇන්ටි කියන වචනේ ඔයගලන්ට තේරෙනවා? එයාට කැමති නෑ කියන එක. නිකන් ඇන්ටි B. B එකට එරෙහිව කියන එක. එහෙනම් මෙයා B එකක්. ඒ කියන්නේ ඇන්ටිජන් B තියෙන කාටවත් ගිහිල්ලා මෙන්න මෙයාට මේ බ්ලඩ් දෙන්න බෑ. දැන් ඔයගොල්ලෝ බලන්න ඕනි දෙන එක්කෙනාගේ ඇන්ටිජන් එක. මම ආපහු කියනවා. ගන්න එක්කෙනාගේ ඇන්ටිබොඩි එක බලන්න. දෙන එක්කෙනාගේ ඇන්ටිජන් එක බලන්න. දැන් මෙයා කැමති නෑ B-ට. ඔයගොල්ලෝ දන්නවා මේ දැන් ඒ බ්ලඩ් ගෲප් A එකක් තියෙන මිනිස්සයාගේ ඇඟ ඇතුලේ තියෙන්නේ ඇන්ටිබොඩි B එක. ඒ කියන්නේ ඇන්ටි B. B-ට කැමති නැහැ. හරිද? එහෙනම් B අකුරක් තියෙන කට්ටියට මෙයා කැමති නැහැ. එහෙනම් B අකුර තියෙන්නේ කොහෙද? බ්ලඩ් ගෲප් B එකේ. බ්ලඩ් ගෲප් B එකක් තියෙන මිනිස්සයාට මෙයා කැමති නැහැ. ආයෙ කාටද කැමති නැත්තේ? AB-ට කැමති නැහැ. A තිබ්බට මෙතන B තියනවානේ. එහෙනම් AB-ට කැමති නැහැ. එහෙනම් බලන්න මෙතන තියෙනවා cannot have B or AB blood. ඒ කියන්නේ බ්ලඩ් ගෲප් A මිනිස්සෙකුට B-ටවත් AB-ටවත් බ්ලඩ් දෙන්න බෑ. හැබැයි යාට පුළුවන් එයාගෙන් වර්ගේ A කෙනෙක්ගෙන් හරි O කෙනෙක්ගෙන් හරි ගන්න. ඇයි O කෙනෙක් දැන් A කෙනෙක්ගෙන් ගන්න කෙනා උගලන්ට තේරෙන්නේ නැද්ද? O කෙනෙක්ගෙන් ගන්න පුළුවන්. ඇයි? Oට බලන්න මේ තියෙන්නේ O. ඕකේ මොනවත් ඇන්ටිජන් මම කියන්නේ දෙන එක්කෙනාගේ ඇන්ටිජන් එක බලන්න. ඕකේ මොනවත් AB නැහැ. ඕකේ මුකුත් AB නැහැ. දෙන එක්කෙනාගේ ඇන්ටිජන් එක බලන්න. ඕකේ මුකුත් AB නැහැ. දැන් B එකක්නේ තියෙන්න බෑනේ. මම කැමති නැත්තේ B ටනේ. දැන් B එකකුත් නැහැ. එහෙනම් ඕට දෙන්නත් පුළුවන්. හරිද? මෙන්න මෙහෙම ඔයගලන්ට පුළුවන් මේකට උත්තරේ හොයාගන්න. එතකොට දැන් තියෙනවා antibodies against the donor. Antigen cause immune reactions. This is dangerous, not effective. For the transfusion to be safe, the recipient's antibodies must not attack the donor's red blood cells. එහෙනම් මෙතන උත්තරේ වෙන්න ඕනි false.